හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම රසවත් සාලයෝ මාළු බදින විදිය කියලා දෙනවා. අපිට මේකට ඕන වෙනවා හොඳට පිරිසිදු කරගත් සාලයෝ මාළු. ඔයාලට කැමති ප්‍රමාණකින් කැමති විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපිට ඕන වෙන්නේ ලුණු චුට්ටයි, කහ චුට්ටයි, මිරිස්කුරු චුට්ටයි, ඒ වගේම තුන පහ. ඔයාලට තුන පහ බැදලා තුන පහ ගන්නත් පුළුවන්. අමු තුන පහ ගන්නත් පුළුවන්. ඒ වගේම ගම්බිරිස් චුට්ටිත්තක්, ඒ වගේම ගොරක පේස්ට් එකකින් චුට්ටිත්තකුත් අපිට ඕන වෙනවා. ලුණු හැම ඕගොල්ලෝ මේකට අවශ්‍ය ප්‍රමාණයට දාලා අනා ගන්න. මේක අපි හෙට දවල්ට බදිනවා නම් අද රෑ වගේ මේක අනලා තිබ්බොත් ගොඩක් රසවත්. ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් අපිට මේක හොඳට අනලා. මම එහෙම තමයි කරන්නේ. මේක මම අද දවල්ට බැද්දේ. හැබැයි මම ඊයේ රෑ තමයි මේක හොඳට අනලා ෆ්‍රිජ් එකෙන් දාලා අරන් තිබ්බේ. ෆ්‍රිජ් එකේ උඩින් තියන්න අවශ්‍ය නැහැ. අපිට ෆ්‍රීසර් එකේ තියන්න ඕනේ නැහැ. යටින් අපිට ෆ්‍රිජ් එක යට කොටසෙන් තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක හොඳට මේ විදිහට අනා ගන්න පුළුවන්. ඔයාගේ අතේ කටු ඇනෙන්න ඉඩ තියෙනවා. පරිස්සමට මේක අනා ගන්න ඕනේ. එතකොට මේකට අර හොඳට ගොරකා, ලුණු, තුන පහ, මිරිස්, ගම්මිරිස් ඔක්කොම ඇතුළට ගිහිල්ලා හොඳට සීසන් වෙනවා. එතකොට මාළු බැද්දාම ඒකේ රස වැඩි. ඉතින් ඔයාලත් මේ විදිහට අනලා තියාගන්න. හරි. දැන් අපි ෆෑන් එකක් ලිපෙන් තියලා ඒකට අපි තෙල් චුට්ටයි එකතු කරන්නේ. මම ඔයාලට අද කියලා දෙනවා තෙල් ගොඩාක් පාවිච්චි කරන්න නැතුව මාළු බදින්නේ කොහොමද කියලා. අපි හිතනවා හැම වෙලේම ගැඹුරු තෙලේ අපිට මාළු බදින්න වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. තෙල් පොඩ්ඩකින් අපිට මාළු බැද ගන්න පුළුවන්. එතකොට තෙල් ගොඩක් යන්නේත් නැහැ. ඒ වගේම අපිට මාළු බැදපු තෙල් නැවත නැවත පාවිච්චි කරන්නත් අමාරුයිනේ. ඒ නිසා අපි තෙල් ටික අහක යන්නේ නැති වෙන්න තෙල් පාවිච්චි කරලා කොහොමද මේ මාළු ටික බැදගන්නේ කියලා බලමුකෝ. හරි. දැන් අපේ තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් අපි මාළු එක එක මේකට එකතු කරගන්නවා. පරිස්සමට තෙල් විසික් වෙන්න පුළුවන්. මොකද මාළු පුපුරනවා. තෙල් එක රත් වෙලා තියෙනකොට පරිස්සමට එකට එකතු කරගන්න. මේ විදිහට ආයෙත් පේනවනේ මම තෙල් පොඩ්ඩයි එකතු කරලා තියෙන්නේ පෑන් එකට. ගොඩක් තෙල් එකතු කරලා නැහැ. මේක ගැඹුරු තෙලේ බදින මාළු රෙසිපි එකක් නෙවෙයි. ඔයාලට හොඳට පේනවා නම් තෙල් පොඩ්ඩයි එකතු කරගත්තේ. ඒකෙන් අපිට මේ මාළු ඔක්කොම බැද ගන්න පුළුවන්. මං හිතන්නේ මාළු 500කට කිට්ටු වෙන්න වගේ මම අරගත්තා. මට මතක නැහැ හරියටම. ඉතින් මේ විදිහට හිමීට ටික ටික එකතු කරලා මාළු ටික එහා පැත්ත මෙහා පැත්ත දාලා ඔයාලට මේක බැද ගන්න පුළුවන්. ගැඹුරු තෙලේ අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ මාළු බදින්න. මේ වගේම ඔයාලට කෑලි මාළු බදින්නත් පුළුවන්. කරවල බදින්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි වැඩවලට මේ විදිහට තෙල් පොඩ්ඩක් පාවිච්චි කරලා අපිට බැද ගන්න පුළුවන්. ගැඹුරු තෙලේම බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ මාළු ටික එක පැත්තක් හොඳට බැදීගෙන එනවා. ඊළඟට අපි මේක එහා පැත්ත මෙහා පැත්ත දා ගන්න ඕනේ. මේ තියෙන මං එහා පැත්තට මාළු ටික හදාගත්තා හපව්. ඉතින් මේ විදිහට වලට මාළු ටික බැද ගන්න ඕනේ. දැන් මම මාළු පළවෙනි කොටස අයින් කරගත්තා මේ විදිහට බැදලා. දැන් මම දෙවෙනි කොටසත් හපව් එකතු කරගන්නවා තෙල් එකට. ඒකත් හොඳට බැදීගෙන එනකොට අපි අයින් කරලා අනිත් මාළු ටිකත් අපි මෙහෙම කොටසින් කොටස අපිට බැද ගන්න පුළුවන්. මාළු බදිනකොට ඔයගොල්ලෝ පරිස්සමට බදින්න. මොකද මාළු ඇත්තටම විසික් වෙනවා. ඉතින් මේ තියෙන මගේ බැදපු මාළු රෙසිපි එක ඔයගොල්ලොත් හදලා බලන්න.